හයි ඉතින් මම නර්තනා වීරසිංහ මම ඉගෙන ගත්ත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මං ස්පෙෂල් එකක් විදිහට මගේ ඩිග්‍රී එක තෝරගත්තේ ඩාන්සින් වලින්. ඉතින් මට හිතුණා ඔයාලා ඩාන්සින් සම්බන්ධයෙන් දන්න දේවල් ඔයාලත් එක්ක ප්‍රශ්න විදිහට සාකච්ඡා කරන්න. වැඩිපුරම MCQ. අපි කොච්චර ප්‍රශ්න වලට ලිව්වත් අපිට සමහරක් වෙලාවට MCQ පැත්ත අපේ ඩවුන් වෙන්න පුළුවන්. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක ඒ ටික සාකච්ඡා කරන්න. අපිට කොච්චර ලස්සනට හැඩට නටන්න පුළුවන් වුණත් අපේ තියරි සයිඩ් එක ඩවුන් නම් වැඩක් නෑනේ නේද? ඉතින් අපි ඒ පැත්ත හදාගමු. එහෙනම් එන්න අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. 1. නර්තනයේ මූලික අංගහාරය කුමක්ද? 2. උඩරට නර්තන සම්ප්‍රදායේ කෝෂ්ඨාගාරය යනු කුමක්ද? 3. කොහොඹාකංකායේ ශාන්ති කර්මය ප්‍රචලිත ප්‍රදේශ නම් කරන්න. 4. සම්ප්‍රදායන් තුනටම පොදු ශාන්ති කර්මය කුමක්ද? 5. උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන රංග වස්ත්‍රාභරණය කුමක්ද? 6. උඩරට පහතරට සබරගමු නර්තන සම්ප්‍රදායන් වල වන්නම් ගණනින් කොපමණද? උඩරට වන්නම් රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද? 8. උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනත වාද්‍ය භාණ්ඩය කුමක්ද? 9. නර්තනය සඳහා පාද හුරු කර ගැනීමට නර්තනය කරන ලබන සරඹ සම්ප්‍රදායන් ත්‍රිත්වයෙහි හඳුන්වනු ලබන්නේ කෙසේද? උඩරට සම්ප්‍රදාය, පහතරට සම්ප්‍රදාය, සබරගමු සම්ප්‍රදාය ලෙස පිළිතුරු දක්වන්න. 10. එකිනෙක සම්ප්‍රදායට අනුව මණ්ඩියට සිටීමේදී පාද අතර තබා ගත යුතු දුර ප්‍රමාණය කොපමණද? ඉතින් මෙවැනි සරල ප්‍රශ්න වලට ඔබත් උත්තර දන්නවාද කියලා බලන්න. දන්නේ නැත්තම් ඔයාලගේ තියෙන පුංචි නෝට් එක හරි නැත්තම් අද වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට ඕන තරම් පිළිතුරු හොයාගන්න පුළුවන්. ඉතින් හොයලා බලන්න. ඒ හෙව්වම ඔයාට මතක් වෙයි ප්‍රශ්නයක් හම්බෙච්ච දවසක මේ ප්‍රශ්නේ මං කලින් දවසේ මෙහෙම හෙව්වා නේද? මට හම්බුණා නේද කියලා. මේවා ඉතාමත් සරලම ප්‍රශ්න. ඔයත් දන්නවාද බලන්න මේ ප්‍රශ්න වලට උත්තර. ඉතින් නටන්න පුළුවන් උනට වැඩක් නෑනේ අපිට උත්තර ලියන්න බෑ නේද? කවුරු හරි අපෙන් ප්‍රශ්නයක් අහද්දී අපි උත්තර දන්නේ නැත්නම් අපි වැඩක් නෑ නේද? අපි පරිපූර්ණ නර්තන ශිල්පියෙක් වෙන්න ඉපෑනේ. එහෙනම් ඔයත් දන්නවද බලන්නකෝ මේ උත්තර? මන් දන්න උත්තර ටික පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් පොතකුයි පෑනකුයි වෙනම මේකට තියාගෙන රෙඩි වෙන්න අපි හැමදාම එකතු වෙමු. බයි බයි.